මන් දන්නේ නැහැ කොහොමද කියන්නේ කියලා. ඇයි මිනිස්සු එහෙම කරන්නේ කියලා හිතනවා. අයිබෝන් ශ්‍රී ලංකන් people කොහොමද ගෑන් ළමයි මේ දවස්වල අර කකියන හිත ඇතුලේ තියෙන කියා ගන්න බැරි දේවල් ගොඩක් හිර කරන් ඉන්න ගෑන් ළමයි වෙනුවෙන් ඒ ඔක්කොලාම නියෝජනය කරලා මම කතා කරන්න හිතුවා. මොකද හේතුව ගොඩක් ගෑන් ළමයි ලංකාවේ කතා කරන් දෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට දෙමෝපියෝ සමහර වෙලාවට අනුන්ගේ මගුල් හොයන නේද අයෝ. සමහර වෙලාවට හැම එකම අද කියන ඔඩියන්ස් එක වෙන්න පුළුවන්. අපි අර කටවල් වහන්න දේවල් සෑහීම් කරනවා. ඒ නිසා ගෑන් ළමයින් කතා කරන්න බෑ. මම කතා කරන්න හිතුවේ ඇත්තටම abuse case වල child abusing case වල එහෙම නැත්නම් අපේ ගිය අවුරුද්දේ චරිත වුණා වගේ ඒ ළමයාව රැග් කරලා ඒ ළමයාව කොන් කරලා තනි කරලා මිනිස්සු මුළු සමාජයක් ඉස්සරහා ඒ ළමයාව අර මාර විදිහට පොයින්ට් අවුට් කරලා කරපු නැති වැරදි වලට පව කරන ඒ තැන් දෙකේම මම ඉඳලා තියෙනවා. ඒ වේදනාව කොහොමද කියලා මම මාර විදිහට දන්නවා. සුයිසයිඩ් කරගන්න ගිය අවස්ථා තියෙනවා. එහෙම නැතුව මම ජීවත් වෙච්ච තැන් සෑහෙන ගොඩක් තියෙනවා. කියන්න කෙනෙක් නැහැ. කිව්වට අහන්න කෙනෙක් නැහැ. ඒ නිසා සමහර වෙලාවට කෙනෙක්ට කියන්නවත් බෑ ලංකාවේ තියෙන තත්ත්වයට එක්ක. මොකක් හරි දෙයක් ගැන කියන්න බෑ කිව්වම ඔයා කරන්නේ නැති. ඔයා තමයි වැරද්ද කරන්නේ නැති. ඔයා මෙහෙම කිව්ව නිසා තමයි මෙහෙම වුනේ. ඔයා එහෙම ඇඳ නිසා තමයි එහෙම වුනේ. ඔයා hina වුනේ නැත්තම් එහෙම වෙන්නේ නැහැ. අපි hina වෙන්නේ නැතුව ගියා. ඒකේ තියෙන ගැස්සේ බලහන්කෝ ඒකේ කවුරු කියලා දන්නේ නැහැ. තාම ඉන්නේ පුදුමලා ඉන්නේ යන්නේ තියෙන්නේ. මොනවද අපි කරන්නේ? එහෙම දෙනවා. ඉතින් මම හැත්තරින් මේ වගේ කේසස් වලින් මාර විදියට අඬලා තියෙනවා. මන් දන්නේ නැහැ කොහොමද කියන්නේ කියලා. ඇයි මිනිස්සු එහෙම කරන්නේ කියලා හිතනවා. ඇයි දැන් දෙයක් වුණාම ඒකට සාක්ෂිත් හම්බුනහම ඒ වගේම ඉන්න මිනිස්සු ඇයි දෙයක් යට ගහන්න බලන්නේ? ඇයි මිනිස්සු ඒ දේවල් වලට හරි දේවල් කරන්නේ නැත්තේ? එතකොට වෙන්නේ තව ඒ වගේ දෙයක් හිතේ තියාගෙන මිනිස්සෙක් ඉන්ෆ්ලුවෙන්ස් වෙනවා. හරි මට මේක කරාට ප්‍රශ්නයක් නැහැ. කවුරුත් මේකට ඇක්ෂන් ගන්න නැහැ. එහෙම හිතන්න ගන්නවා. එතකොට ඇත්තටම හරි අමාරුයි. ගෑන් ළමෙක් පව් ගොඩක් මං අඳුරන මගේ යාළුවෝ ඉන්නවා. සෑහෙන කමියුනිටි එකක් ඉන්නවා. ගොඩාක් දේවල් වෙච්ච කියන්න කෙනෙක් නැති. කිව්වත් ඒ දෙමාපියන්ට ඇක්ෂන් ගන්න බැරි අහිංසක දෙමාපියෝ ඉන්නවා. සමහර දෙමාපියෝ ගණන් ගන්න නැති. ඒ මිනිස්සු ඇත්තටම පව් එහෙම මට තේරෙන්නේ නැහැ. මං කියන්නේ ඔයාලට ඔය දෙයක් වෙද්දී ඒකට විරුද්ධව කතා කරන පිරිමි ඉන්න ගෙවල් වල ඉන්න ගෑනු අය ඔයා එයාගේ වයිෆ් නම් ඔයා එයාගේ දරුවා නම් ඔයා එයාගේ අක්කා නම් නංගි නම් මූණට අහන්න. ඔයා මට වුණාමත් ඔය දාව ඔය විදිහට කියනවද? එහෙම නැත්තම් ඔයා මට වුණාමත් අතහැරලා දාලා ඉන්නවද? නැත්තම් මේ මිනිස්සුගේ මූණ දිහා බලලා කිසිම වචනයක් කියන්නේ නැතුව ඉන්න. එතකොට ඒ මිනිස්සු තේරුම් ගයි ඔයා එයාගෙන් දකින්න විදිහ කොහොමද කියලා. ඒක හරි අප්‍රසන්නයි. තමන්ට දෙයක් වුණ නැත්තම් වෙන කෙනෙක්ට දෙයක් එහෙම වෙලා තියෙනවා නම් ඒක ඔයාට කියන්න බෑ. හැමෝටම වෙන්නේ මෙහෙමයි. හැමෝම මේ නිසා තමයි මෙහෙම උනේ. ඒක ඔයාට කියන්න අයිතියක් නැහැ. මොකද ඒක හැමෝටම මෙහෙම වෙන්නේ නැහැ. ඔයා අසහනකාරයෙක් වුණා කියලා අනිත් මිනිස්සු අසහනකාරයෙක් වෙන්නේ නැහැ. ඔයා හොඳ වුණා කියලා අනිත් මිනිස්සු හොඳ වෙන්නෙත් නැහැ. එතකොට ඔයාට දෙයක් ඔයා කරන විදිහෙම අනිත් කෙනත් ඒ දේ එහෙම කරනවා කියලා විශ්වාස කරන්න එපා. ඒක එහෙම වෙන්නේ නැහැ. කවුරු හරි දෙයක් කියනවා නම් මට මේ දේ වුණා, මට මේ දේ වුණ නිසා මම මේකට බයයි, මම මේ දේ කරන්නේ නැහැ වෙන්න පුළුවන්. මේ මනුස්සයා එහෙම දේවල් කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේ පොඩි ළමයෙක් දූෂණය කරනවා හෝ කැමැත්තෙන් අම්මා දුන්නා හෝ වේවා දෙකම වැරදි. එයා පොඩි ළමයෙක්නේ. ඒක එහෙම කරන එක වැරදි සහ සාමාන්‍ය මිනිස්සෙක් මේක කරා නම් අද වෙනකොට ඒ ඔක්කොම මේවල ඒ මිනිස්සයා වැරදි කාර්යයක් කරන එක ප්‍රශ්නයක් නෑ. එහෙමනේ දැන් අපේ කට්ටිය කියන්නේ. ඒතකොට හාමුදුරුවෝ සිවුර දාගෙන ඉන්න නිසා එයාට පූජා කරා. එහෙම වෙන්නේ කියන්නේ නෑනේ. හාමුදුරුවන්ට පූජා කරන්නේ නැයි හාමුදුරුවෝ. මට තව කියන්න ගොඩක් දේවල් තියෙනවා. හැබැයි මේ වීඩියෝ එක දිග වැඩි වෙන නිසා මම මේක මෙතනින් නවත්තනවා. මම තව පාර්ට් එකකින් අප්ලෝඩ් කරන්නම්. ඔයාලට මම දන්නවා මේ ලෙවල් එක ආවම ඔයාලට ජීවිතේ නැති කරගන්න තැනට යනකම් හිතන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට කෙනෙක් එතනදිම මැරිලා යනවා. මොකද එච්චර පහත් තත්ත්වයකට වැටලා තියෙනවා. හැබැයි
ඒකෙන් බේරලා ජීවත් වෙන මිනිස්සු ඉන්න. එයාලට මට කියන්න තියෙන්නේ සුයිසයිඩ් කරගන්න දක්වා ඔයාලගේ ඔළුව හැදුනොත් මම හිතපු දෙයක් තියෙනවා. මම නෙවෙයි වැරද්ද කරේ. මම එහෙම දෙයක් කියන එකකින්වත් හිතලවත් නැහැ. ඔයා මොකටද සුයිසයිඩ් කරගන්න ඕනේ? ඔයාට ඒක ඩිසර්ව් නැහැ. ඔයා නෙවෙයි වැරද්ද කරේ. ඒ නිසා ඔයා ශක්තිමත් වෙන්න. ඔයා තව ඉස්සරහට යනවා ලස්සනට ජීවත් වෙන්න. ඒක තමයි හැම කෙනාටම දෙන්න තියෙන හොඳම උත්තරේ කියලා මට දාගත්ත දේ. මම හැමදාම ඔළුව දාගත්ත මට දෙයක් වෙන්න මම ඒකෙන් මාර ශක්තිමත් වුණා. මිනිස්සු කතා කියන්න මම කොතනදවත් හදන්න කියන එක ඔයාලා ඕන දෙයක් කියාගෙන යන්න කමක් නැහැ. මිනිස්සු කොහොමත් එහෙමයි කියන එක දැනගෙන ජීවත් වෙන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා කොච්චර හොඳ කෙනෙක් වුණත් ඔයා කොච්චර හොඳ කරත් ඔයාගේ හොඳ යාලා දන්නවා. ඔයා හරි හොඳයි. ඔයා වචන කිව්වත් එහෙම වැරද්දක් කරන්න කැමති නැහැ. ඔයා හරිම ආදරෙන් මිනිස්සුන් සලකන්නේ මොනවා හරි පොඩි දෙයක් වුණා ගමන් හොයලා බලනවා කියන එක එයාලා දැනගෙනත් කියනවා. ඒක තමයි මිනිස්සුන්ගේ හැටි. තව ගැන ළමෙක්ට උදව් කරන්න මම මේක ආදරෙන් කියනවා. කවුරු හරි ඔයා වැඩ කරන තැනක හරි ඔයා ඉන්න තැනක හරි කෙනෙක්ට අසාධාරණයක් වෙනවා නම් කෙනෙක් එයා දිහා බලලා hina වෙනවා නම් ඒකට විරුද්ධව කතා කරන්න පුළුවන් කොන්දක් හදාගන්න. මොකද ඔයාට ඒ තැනට මම ඒ තැනට ඇවිත් තියෙන නිසා මම දන්නවා. හැබැයි දවසක ඔයාට ඒ තැනට ආවම මේ වේදනාව තේරෙයි. සමහර විට මිනිස්සු ඔයාටත් කතා කියනවා පිටිපස්සෙන්. ඒවා ඔයා දන්නේ නැහැ. ඔයා හිතන් ඉන්නවා මෙයාලා මට මාත් එක්ක ඉන්න හොඳයි නේ මට මොකුත් කියන්නේ නැහැ. එහෙම මිනිස්සු ඔයාට කතා කියනවා. ඒවට හෙන්න කියන්නේ. ඔයාගේ ඉස්සරහට හොඳයි ඔයා කෙනෙක් පානවා. ඒ නිසා කවුද මිනිස්සු කියලා දැනගෙන ජීවත් වෙන්න. ඔයාලට කරන්න බැරි දෙයක් නැහැ. ස්ට්‍රෝං වෙන්න. and පිරිමි ළමයි මට මතක් කරන්න ඕන පිරිමි ළමයි මගේ හස්බන්ඩ් ඇතුළුව පිරිමි ළමයි ඉන්නවා පුදුම හොඳක් තියෙන්නේ. පුදුම තරම් උදව් කරනවා. මේ මට වෙච්ච හැම සිටුේෂන් එකම එළියට එන්න පිරිමියෙක් මට වෙච්ච දේවල් වලට හේතු වුණා නම් ඒකෙන් මාව එළියට අරන් හීල් කරන්න හේතු වුණේ පිරිමියෙක්. සමහර වෙලාවට මගේ හොඳම යාළුවා සමහර වෙලාවට මගේ සහෝදරයෙක් වෙන්න පුළුවන් සමහර වෙලාවට මකට වඩා වැඩිමල් පන්ති කයිය කෙනෙක් මට සෑහෙන උදව් කරපු එහෙමයි ඉන්නවා. මට ජොබ් එකකට එද්දි බෝඩින් ආගන්න උදව් කරපු අය ඉන්නවා. සල්ලි දීලා කන්න මේක කන්න තියාගන්න කියපු මිනිස්සු ඉන්නවා. ඒක මම කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ නිසා හැම පිරිමියම එහෙම නැහැ. මම කියන්නේ මිනිස්සු එහෙමයි. දෙමව්පියන්ගේ දම කිව්වේ අරක මේයි මේක මෙහෙමයි කියලා කියන කට්ටිය ඉන්නවා කියන්නේ. මිනිස්සු ගැහණු පිරිමි ભેදයකින් තොරව එහෙමයි. ඒ නිසා කාවත් විශ්වාස කරන්න හදිස් වෙන්න එපා. මිනිස්සුම ජජ් කරන්න හදිසි වෙන්නත් එපා. දෙයක් ඔයාලට කියනවා නම් හැම වෙලාවකම මධ්‍යස්ථව හිතන්න මැද ඉඳන් කල්පනා කරන්න. හැබැයි දෙයක් ඇත්තටම වැරදි කියලා දකිනවා නම් ඒ පැත්ත අයින් කරලා දාන්න පුරුදු වෙන්න. ඒ පැත්තේ වැරද්ද තියෙන පැත්තට තව සපෝට් කරන්න පුරුදු වෙන්න එපා. අංකිනා